හායි යාළුවනේ ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඉහාන් හංසක YouTube channel එකකින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් කලින් වීඩියෝස් තුන වගේ නෙවෙයි මේ ලිස්ට් කොහොමද මාක්ඩවුන් වලින් ටයිප් කරන්නේ කියන වීඩියෝ එක ටිකක් ලොකුයි. මොකද මම මේක කොටස් විදිහට නෙවෙයි කරන්නේ. unordered list, ordered list වගේ concept ඊළඟට check boxes කොහොමද දාන්නේ වගේ concept ඔක්කොම මේ වීඩියෝ එක ඇතුළේ මම cover කරනවා. ඒ හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම මගේ මාක්ඩවුන් නෙවෙයි ඔබ්සිඩියන් මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකේ මම හදාගත්තා ඩොකියුමන්ට් එක. ඉතින් මේ තියෙන මගේ කලින් වීඩියෝස් තුනේ මම කරපු දේවල් headings ඊට පස්සේ text formatting වගේ. ඉතින් මේ වීඩියෝස් ටික බලන්න නැතුව මේකට ඉන්න එපා. සම්පූර්ණ දැනුම ඔයාලට හම්බෙන්නේ නැති හින්දා. ඉතින් මේ වීඩියෝ එක විතරයි නම් බැලුවේ. කලින් වීඩියෝස් ටිකක් මගේ channel එකේ තියෙනවා. ගිහින් බලලා එන්න. අමතක කරන්න නැතුව channel එක subscribe කරලා like පාඩකුත් දාලා යාළුවන්ට බලන්න share කරලා වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් list එකක් කියන්නේ මොකද්ද? list එකක තියෙන ප්‍රධාන දේ තමයි items තියෙනවා. ප්‍රධාන items තියෙනවා. ඒ items ඇතුලේ තව තියෙන්න පුළුවන් sub items. සමහරක් වෙලාවට මේ sub items ඇතුලේ තවත් sub items තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක type කරන හැටි තමයි අද මම කියලා දෙන්නේ. ප්‍රධාන විදිහට ගත්තොත් list වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක ordered list, දෙවෙනි එක unordered list. ඉතින් ordered list එකට වඩා unordered list එක ලේසි. ඒ හින්දා මං unordered list එක ඉස්සෙල්ලා කියලා දෙන්න. හරි. ඉතින් මේ list එකක unordered list කියන්නේ මේක bullet type list එකක්. dot විදිහට sub item එකකට dot එහෙම dot වලින් හැදෙන list එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා HTML දන්නවා නම් දන්නවා ඇති. ඒකේ මේ list එකේ තියෙන්නේ list කියලා දාලා list items වලට තමයි tag එක ඇතුලේ අපිට items ටික type කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මේක එච්චර ලොකු කරදරයක් නෑ. එක දෙයයි කරන්න තියෙන්නේ අපි මේ කතා කරන්නේ unordered list එක ගැන. ඉතින් dash එකක් ගැහුවා space එකක් තිබ්බ ගමන් ඒක unordered list එකේ පළවෙනි dot එක වෙනවා. ඉතින් මම මේක type කරන item 1 කියලා. දැන් මේක මම enter කරනවා. දැක්කනේ මේ unordered list එක close වුණේ නැහැ. ඉතින් මේක close කරන්න නම් ඔයාලා තව පාරක් enter ඔබන්න ඕනි. තව පාරක් enter එබුවාම මේක close වෙනවා. ඉතින් අපි ආයේ මේක ගමු. අපි තව දාමු මේ main item එකක් item 2 කියලා. හරි. ඔන්න main items දෙකක් දැම්මා. දැන් ඊට පස්සේ අපිට add කරන්න ඕනේ මේ item 2 ඇතුළට තව sub items ටිකක්. ඉතින් අන්නේ sub items ටික add කරන්නේ කොහොමද? දැන් මේ වගේ මගේ sub item එක add කළොත් දැන් ඔයාලට පේනවනේ අර main එකක් විදිහටමයි ඒකත් add උනේ. ඒ හින්දා අපි මේක අයින් කරමු. හරි. දැන් මේක enter කළාම dot එක එනවනේ. කිසිම දෙයක් කරන්න නැතුව ඔයාලා මෙන්න මේ tab key එක press කරන්න. හරි. tab key එක press කරපු ගමන් ඔයාලට පේනවා පොඩි මෙන්න මෙතනින් පොඩි ඉරක් එක්ක ඒ කියන්නේ එතන divide එකක් එක්ක අපේ dot එක tab එකක් pass වුණා ඉස්සරහට. හරි. දැන් ඔය තියෙන්නේ අපේ පළවෙනි sub item section එක. ඉතින් අපිට පුළුවන් අපේ item 2 එකේ sub items ටික මේකේ type කරන්න. sub item 1 ඊට පස්සේ ආයි ගත්තාම ඒ sub item මේ section එකෙම තමයි ඊටු dot එකත් open උනේ. මම ඒකටත් දාන්න sub items දෙක 2. හරි. enter කළා. ඊට පස්සේ දැන් ඔයාට එක ආයි දාන්න ඕනි main item එක. දැන් main item එක දැන් මෙතන type කළාම item 2 එකේ sub item එකක් විදිහට තමයි main item එකක් තියෙන්නේ. හරි. ඉතින් මේකේ මේ dot එක ආවට පස්සේ අරක ඉස්සරහට ගන්න tab එකක් pass කළා වගේම ඒ tab එක පිටිපස්සට ගන්න වලට කරන්න තියෙන්නේ shift එකත් එක්ක tab එක 1. හරි. දැක්කනේ එක tab එකක් පිටිපස්සට pass වුණා. දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ
තුන්වෙනි මේන් අයිටම් එක මේකට දාන්න. හරි මම මේකට දාන්නම් මගේ තුන්වෙනි මේන් අයිටම් එක. හරි. දැන් මගේ තුන්වෙනි මේන් අයිටම් එක ඇතුළෙත් තියෙනවා සබ් අයිටම්ස්. හරි. ඒ තුන්වෙනි මේන් අයිටම් එක ඇතුළේ තියෙන සබ් අයිටම්ස් ටික මම මේ විදිහටම ටයිප් කරන්න. ටැබ් එකක් එබුවා. ඊට පස්සේ item 1 සබ් අයිටම් කියලාම දාමුකෝ. ඔයාලට ලේසි වෙන්න. හරි. සබ් අයිටම් 1 තියෙනවා. දැන් මේ සබ් අයිටම් එක ඇතුලේ තව සබ් අයිටම්ස් තියෙනවා කියලා හිතන්න. එතකොට මේක එන්ටර් කළාම මේ ඩොට් එක පිටිපස්සට නෙවෙයි තව එකක් ඉස්සරහට තමයි යන්න ඕනි. හරි. එතකොට තව ටැබ් බටන් එක පාස් කරලා එකක් පාස් කරන්න. එතකොට තව ඩිවයිඩ් එකක් ඔයාලට පේනවා. ඉතින් ඒ විදිහට ඕනි තරම් අපිට මේකේ මේ ලිස්ට් හදන්න පුළුවන්. item 1 මම මේකේ item කියලාම දාන්නම්කෝ. ඒක ලේසි. හරි. දැන් ඔය item 3 එක ඇතුලේ තවත් sub items තියෙනවා නම් tab එකක් පාස් කළා. නෑ. පොඩ්ඩක් වැරදුනා. නෑ. හරි. දැන් මේකෙන් එන්ටර් කළාම හරි. ඔන්න sub item එක ආවා. ඊට පස්සේ මේක දාමු item 3 කියලා එන්ටර් කළා. මේක sub item එකක් තියෙනවා. හරි. මේ sub item එක ඇතුලේ තවත් sub items තියෙනවා නම් ඒත් අර විදිහටම තමයි කරන්න තියෙන්නේ. tab එක පාස් කළා. ඊට පස්සේ items ටික එන්ටර් කළා. ඔන්න ඔය වගේ. ඉතින් ඔයාලා මේ item හදන නෙවෙයි list හදන ටියුටෝරියල් එක අනිවාර්යෙන් බලන්න ඕනි. මොකද mind map වීඩියෝ එකක් මම ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ mind mapping කරන ප්‍රොජෙක්ට් එකට මේ listing දැනුම අනිවාර්යෙන් ඔයාලට පාවිච්චි කරන්න වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් මෙන්න මේ දේ ගැන හොඳ අවබෝධයක් ඔයාලා තියාගන්න. ඔය shift එකත් එක්ක පාස් කරගෙන යන්න. හරි. item 4 ඔන්න හරි. ඉතින් අපේ මේ ලිස්ට් එක ඉවරයි. ඒක ඉවර කරනාට පස්සේ මේක ලස්සන වෙන්නත් එක්කම අපි මේකට දාමු ඩිවයිඩර් එකක්. හරි. ඊළඟ ලිස්ට් එක තමයි ordered list කියන්නේ. ඒ කියන්නේ මේ දෙකේ වෙනස තමයි දැන් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ items වල dot තමයි තියෙන්නේ. dot matrix විදිහට තමයි ඔයාලට මේ list එක පෙන්නන්නේ. ඉතින් මේක unordered නෙවෙයි ordered list එකේදී කරන්න තියෙන්නේ මේ ඩොට් විදියට පෙන්වන එක 1 ඊළඟට 2 ඊළඟට 3 ඒ වගේ නම්බර්ස් විදිහට ලිස්ට් එකක් හදන එක. ඔන්න ඕක තමයි වෙනස. unordered එකේ තියෙන්නේ bullet type ඒ වුණාට ordered list එක තියෙන්නේ number type. හරි. දැන් unordered list එක ගැන හරි ලේසි dash එකක් තිබ්බා space එකක් දැම්මා. එතකොට අර මේ ordered list එකේ ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. ordered list එක පටන් ගන්න කොහොමත් එකෙන්නේ. ඒ හින්දා අපි එක දැම්මා. ඩොට් එකක් තිබ්බා. ස්පේස් එකක් දුන්නා. ආයි බලන්න කරන්න හැටි ඉස්සෙල්ලාම එක දුන්නා. ඊට පස්සේ ස්පේස් මොකුත් නැතුව දුන්නා ඩොට් එක. ඊට පස්සේ අපි එකක් ඉස්සරහට තිබ්බ ස්පේස් එක. දැන් ඉතින් අපිට තියෙන්නේ අර වගේම item ටික ලියලා දාන්න. හරි. දැන් ඔයාලට enter කළාම පේනවා දෙකක් ආවා. item හරි. දැන් ඔයාලට පේනවනේ මේකේ list එකේ එක දිගටම මේ items යනවා. ඉතින් මේ දෙකේම පොදු ලක්ෂණයක් තියෙනවා unordered list එකේ ordered list එකේ. ඒ මොකද්ද කිව්වොත් අර section බෙදෙන හැටි. දැන් ඔයාලට 4 ආවා. 4 ඇවිල්ලා tab එකක් පාස් කරන්න ඕනි. හරි. දැක්කද? ඒ tab එක කලින් තිබ්බේ 4 විදිහට. හරි. දැන් තියෙන්නේ 4 විදිහට. ඒ වුණාට මෙතන tab එකක් පාස් කරපු ගමන්ම ඔයාලට පේනවා ඒක 3 කියන item එක ඇතුලේ තියෙන sub item 1 වුණා. ඉතින් දැන් මේක ඇතුලේ ආයෙ reset වෙනවා sub items ගත්තොත්. මම ඒක ඔයාලට උදාහරණයකින් පෙන්නන්න. හරි. දැන් 3 ආවා ඊළඟට ආවේ 4. දැන් ආයෙ tab එකක් දුන්නා ගමන් මේක ආයෙ 1 වෙනවා. දැක්කනේ? හරි. ඔන්න ඕක තමයි ඉතින් list වල තියෙන ප්‍රධාන දේ. දැන් මට 3
ගෙනියන්න ඕනි මේන් අයිටම් පැත්තට. ඉතින් shift එක එබුවා tab එක හරි ඔන්න 4. ඔන්න දැන් අපේ හරි ලිස්ට් එකේ නම්බර් එකට ආවා. ඉතින් දැන් මේ ලිස්ට් වල දානකොට දැන් මෙතන 2යි එන්ටර් කළා 3යි 3ත් මම මේ විදිහටම දාන්නම්කෝ. item හරි. දැන් මෙතන අපි මේ මොකද්ද මෙන්න මේ සබ් අයිටම් එක ඇතුලේ ටයිප් කරන්න ඕනි අපි මේ අයිටම් එක 7 වන අයිටම් එක. ඉතින් මම මේ 7 වන අයිටම් එක මේකේ ටයිප් කරාට මෙන්න මේ 3ෙන් පටන් ගන්න සබ් අයිටම් එකේ ඊළඟ අයිටම් එකේ එනෝනේ සබ් අයිටම් 4 නේ. හරි. දැන් මම මේකෙන් ටැබ් එකක් පිටිපස්සට තියෙනවා shift එකත් එක්ක ටැබ් එක ගහලා. හරි. දැන් මේ අයිටම් එකෙන් මේ පස්සේට එන්න ඕනි 2නේ. එහෙනම් තමයි මෙතන 2 ආවේ. අපි තව shift එකක් පාස් කළාම තමයි අපිට මේක 3 4 වෙන්නේ. හරි. දැක්කනේ. මෙතන 4ක් ආවේ. මෙතන items 3ක් තියෙනවා. ඊළඟ item එක 4 හින්දා. දැන් මෙතන මම තව item එකක්ම add කරන්න. හරි. දැන් මෙතන items 4ක් තියෙනවා. main item 4ක්. එතකොට ඊළඟ main item එක 5නේ. හරි. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මේකට. shift එකත් එක tab එකක් පාස් කළාම දැක්කද 5 වුණා. ඒ කියන්නේ අපිට මේකේ numbers ගැන වෙනම විමසිල්ලක් කරන්න ඕනේ මේ order list එක type කරද්දී. ඔන්න ඕක තමයි මේකේ විශේෂත්වය. හරි ඉතින් අපිට ප්‍රධාන දේවල් මෙච්චරම තමයි තියෙන්නේ. enter කළා. හරි. divide එකක් දාලා වෙන් කරමු. ඒක පුරුද්දක් කරගන්න ඔයාලා මොකක් හරි මේ section එකක් ඉවර කළාට පස්සේ dividers වලින් ඒ කොටස වෙන් කරන්න ඒක ගොඩක් වටිනවා. හරි. section එක තමයි checkbox section එක. ඉතින් මේ checkbox එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම checkbox එකක් කියන්නේ අපි මොකක් හරි list item එකක් තියෙනවා. ඒ list item එකේ අපිට පුළුවන් මේක හරිද වැරදිද නැත්නම් select කරලාද නැද්ද වගේ දේවල් ටික් එකක් කරා පෙන්නන්න. ඉතින් මෙන්න මේකට තමයි සරලවම checkbox එකක් කියන්නේ. checkbox එකක් දාන්නේ සාමාන්‍ය ක්‍රමයට ගත්තොත් එහෙම මෙන්න මේ කොටු අරහන්දයක් ඇතුලේ. දැන් ඔයාලට පේනවා මේක checkbox එකක් උනේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද markdown වල checkbox පාවිච්චි කරන්න පුළුවන් එක විදිහකට විතරයි. ඒ තමයි අපිට markdown ඇතුලේ checkbox එක පාවිච්චි කරන්න පුළුවන් list එකක් ඇතුලේ විතරයි. ඒ හින්දා අපි මේක දාන්න ඕනි මෙන්න මේ වගේ list එකක් ඇතුළට. list එකක් දාලා open කළා dash එකක් දාලා space එකක් තිබ්බා. ඊට පස්සේ කොටු වරහනක් දාලා space එකක් තියෙනවා. හරි. හරි දැක්කනේ මෙන්න මේකේ මේ කොටු වරහනක් දැම්ම ස්පේස් එකක් තිබ්බා ඊට පස්සේ කොටු වරහන වැහුවා ස්පේස් එකක් තිබ්බ ගමන් ඒක කොටුවක් වගේ වුණා ඊට පස්සේ අපි මේක ඉස්සරහට ටයිප් කරන්න ඕනි ඒකේ මොකද ස්ටේටස් එක ඒ කියන්නේ මේක මාක් වෙලා මොකක්ද ඒකේ නම ටොපික් එක හරි අපි මේකට දාමු uncompleted කියලා. හරි. ඊළඟ එක තමයි checkbox එකක්ම ආවා. ඒ checkbox එක ඇතුලේ අපි මේක default එන්න ඕනි මෙන්න මේ වගේ මේකක් ඒ කියන්නේ මේක ටික් වෙච්ච. අන්න ඒක හදන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. දැන් මේ වගේ කොටුවක් ආවනේ එකපාරක් backspace ගහන්න. හරි. දැන් ඔයාලා දැක්කා ආයේ මේ කොටුව හරින ඇතුලට ආවා. මේකේ ඇතුලෙන් ඔයාලා මෙන්න මේක x කියලා ටයිප් කරන්න. හරි. ස්පේස් එක අයින් කරනවා. හරි. දැක්කනේ කොටු වරහන දැම්ම ස්පේස් නැතුව ඒක ඇතුලේ x කියන එක ටයිප් කරන්න ඕනේ. x ටයිප් කළා.
දැම්ම මේක මොකක්ද මේ කම්පලීට් කරපු ස්ටේටස් එක තියෙනද මම මෙයාට දන්නවා කම්පලීටඩ් කියලා. හරි දැන් මේක අපිට මේවා කරන්න පුළුවන්. නමුත් මේක ස්ටේටස් එක තියෙන්නේ මොකේද මේක කම්පලීට් කරපු විදිහට. හරි ඉතින් දැන් අපිට මේ වගේ එක දිගට මේ වගේ හදන්න පුළුවන්. ඉතින් මේක තමයි අද දවසේ වීඩියෝ එක. ඉතින් ටිකක් ලොකු වීඩියෝ එකක් මටත් මහන්සි. ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්න මේ ලින්ක් වගේ දේවල් මේකට ඇඩ් කරන එක ගැන. ඉතින් ඒ වීඩියෝ එකෙන් ආයෙත් හම්බෙමු. එහෙනම් good bye guys.